කවදා හරි දැකලා තියෙනවද මේ වගේ දූවිලි කුණාටුවක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? පේනව නේද මේ හරිය තියෙන මේ බිල්ඩින් ඔක්කොම වෙන්දට ක්ලියර් එකට පේන්න තියෙනවා. අද මම දැන් අපි ඉන්න ඇකමඩේෂන් එකේ උඩ බිල්ඩින් එකේ ඉන්නද ගොඩක් දූවිල්ල ඇවිසිලා. ඉතින් දූවිලි කුණාටුවක් වගේ වෙලා තියෙන. ඉතින් ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක අපිට මේවා එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙනවා මේ මැද පෙරදිග ඉන්නකොට. ඉතින් බලන්න මේ ඔක්කොම දූවිල්ලෙන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. මේ ඇස්වලට වුණත් මෙතන ඉන්නකොට හරි අමාරුයි. මේ දූවිල්ල වගේ ඇස්වලට අපිට දැනෙනවා. මැද පෙරදිගට ආපු ගොඩක් අයට නම් මේ එක්ස්පීරියන්ස් එක ඇති. මේක ගොඩක් වෙලාවට ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක අපිට ගොඩක් වෙලාවට එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙන දෙයක් තමයි මේ දූවිලි කුණාටු කියන එක. එදා නම් හොඳටම කුණාටු දවසක්. මම මේ පැත්තෙන් තුවාලට දාන්නම්. එදා මගේ ක්ලිප්ස් වගේක් තියෙනවා. ඉතින් අද මම පොඩ්ඩක් එළියට ආවා. මේ අද ඩේ ටු ඩේ එකට යන්න ඕන. මට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. අපි බලමු ගිහිල්ලා අපිට ගන්න පුළුවන් වේද කියලා. අද නම් එදා කුණාටු දවසක් වුණාට අද මාරම රසණි දවසක්. මම ඔයාලට පෙන්නන්න අද සෙල්සියස් අංශක 43යි මේ වෙලාවේ. දැන් වෙලාව 3යි කාලයි. ඉතින් මේ දවස්වල මෙහෙට ගෙවෙන්නේ රස්නෙම කාලේ. අපි එනං ඩේ ටු ඩේ එකේ පැත්තට යමු. ඩේ එකක් කියන්නේ මේකෙදි රියල් 20කට වඩා එහා ගිහපු ගණන් බඩු නැහැ. ගොඩක් ෆැන්සි අයිටම්ස් තියෙනවා. ඉතින් ලාභෙට බඩු ගන්න පුළුවන් හොඳ තැනක්. ඉතින් කටාර වලට අවුට්ලට් දෙකක් තියෙනවා. එකක් තාම හදාගෙන යනවා. ඒකම මගේ ඇකමඩේෂන් එකේ කිට්ටුව තියෙනවා. මතාල් කදීම් වල ඩේ ටු ඩේ එකක් මම ලොකේෂන් එක දාන්නම්. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා අද බලමු කොහොමද බඩු වල ප්‍රයිසස් කියලා. ගොඩක් දෙනෙක් මගේ මේ channel එකේදී අහපු ප්‍රශ්න දෙකක් තියෙනවා මෑතකදී. එකක් තමයි මගේ සැලරි එක මොකක්ද කියන එක. අනිත් එක තමයි මගේ වැඩ කරන තැන වීඩියෝ එකක් ඉල්ලා තියෙනවා ගොඩ දෙනෙක්. මතාල්කදින් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැලපුවම මේ පැත්තේ තියෙනවා මැක්ඩොනල්ඩ් එක. එතකොටම මේ මෙතන තමයි තියෙන්නේ ඩේ ටු ඩේ ෂොප් එක. මට ඔයාලට ඩේ ටු ඩේ ෂොප් එකට යන්න කලින් පොඩ්ඩක් මතක් කරන්න ඕන අර මම කිව්ව දේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිනවා එයාපෝට් එකේ මගේ වැඩ කරන තැන වීඩියෝ එකක් කරන්න සහ මේ මගේ සැලරි ගැන වීඩියෝ එකක් කරන්න කියන එක. ඉතින් ඒකට මට දෙන්න තියෙන ඔයාලට නෙගටිව් ආන්සර් එකක්. ඉතින් හැමෝටම සමාව වෙන්න කියලා ඉල්ලනවා. මොකද මට තියෙන මේ එයාපෝට් එකේ තියෙන රෙගියුලේෂන්ස් එක ඒ වගේම මගේ කම්පැනි එකේ තියෙන රෙගියුලේෂන්ස් එක මට මේ වීඩියෝ දෙක කරන්න බෑ. මොකද ඒගොල්ලෝ මේක කොහෙන් හරි අයිඩෙන්ටිෆයි කරොත් එහෙම ඒගොල්ලන්ට මාව ටර්මිනේට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මට ඒ වීඩියෝ එකට මට තාම රිස්කයක් ගන්න බෑ. ඉතින් කෙනෙක් විදිහට යන වෙලාවට නම් එයාපෝට් එකේ වීඩියෝස් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ පණිවිඩය මට ඔයාලට දෙන්න ඕනකම තිබුණා. අපි එහෙනම් ඩේ ටු ඩේ එක පැත්තට යමු එහෙනම්. මාත් මේ ෆස්ට් ටයිම් තමයි ඩේ ටු ඩේ එකට ආවේ. මේ නැති දෙයක් නෑ මේකේ. මාර ලාභයට බඩු තියෙනවා. කිසිම බඩුවක් මේ රියල් 20ට වඩා නැහැ. මම ඔයාලට පෙන්නන මේ තියෙන්නේ බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. නමුත් මේ මම අද ආවේ මේ බෑග් එකක් බලන්න, සයිඩ් බෑග් එකක්. නමුත් මට හරියන එකක් හම්
වගේ මේගොල්ලෝ ගාව රටින්දී ඒ වගේම මේ චොක්ලට්ස් ඒ වගේ දේවල් වලට කවුන්ටර් එකකුත් තියෙනවා. ඉතින් වැකේෂන් යන කෙනෙකුට බඩු එකතු කරන කෙනෙකුට නියම ප්ලේස් එකක් ඇවිල්ලා බලන්න. මේ මතාල් කදිම වල තියෙන මම වලට ලොකේෂන් එක දාලා තියෙන පල්ලෙය. මේ ඒ වගේම ඉලෙක්ට්‍රික් වල බඩු වල ඉඳන් හැම දෙයක්ම මෙතන තියෙනවා. මට අවශ්‍ය කරන හැම දෙයක්ම කියන්නේ ග්‍රිල් එකේ ඉඳන් මේකේ නෑ කියලා දෙයක් නැහැ. හැම බඩුවක්ම වගේ තියෙනවා. හොඳම දේ තියෙන ඉතින් මේක රියල් විස්සකට වඩා වැඩි නැහැ. ඉතින් ටික කාලයකට පාවිච්චි කරලා මේ අයින් කරත් පාඩු නැහැ. මේ ගණන් වලට අරගෙන ඉතින් රියල් 20ක් කියන්නේ ඉතින් ලංකාවේ දැන් රුපියල් 1600ක් වගේ. මම ආපුදීත් නැහැ. මම ආවේ සයිඩ් බෑග් එකක් ගන්න. මට සෙට් වෙන එකක් තිබුණේ නැහැ. මට බෙඩ් ෂීට් එකක් ගන්න අවශ්‍යතාවය තියෙනවා. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහලා බලමු. මම ඩේ ටු ඩේ එකකින් එළියට ආවා. මේ මට අවශ්‍ය දේවල් ටික නෙමෙයි මම අද කරගත්තේ. අනවශ්‍ය දේවල් ටික ගත්තේ. මේ චොක්ලට් එකකුයි මේ බෙඩ් ෂීට් එකයි ගත්තා. මේ වෙලාවක ඕගනයිස් වෙලා ඉන්න ඕන. අර මම කලින් කිව්වා වගේ මේක මේ වැකේෂන් යන කෙනෙකුට නම් නියම ප්ලේස් එකක්. මේ අඩුවට බඩු ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුද්‍රෙන් ගත්තොත් රුපියල් 1600ක් වගේ තමයි වෙන්නේ. මේ ඉතින් ටික කාලයක් අරගෙන අර පාවිච්චි කරලා අයින් කරත් ප්‍රශ්නයක් නැහැ. આવුත් ලාභෙට වටිය කරා යන්න පුළුවන්. ඉතින් අර මේකේ අර තමන් ගෙවන ගානට ලොකු මේ එක්ස්පෙක්ටේෂන් එකක් ගන්න බෑ. අර වලට අලුත් කන්සෙප්ට් එකක්. මම දැකලා නැහැ මේ ඊට කලින් මේක මම හිතන්නේ මේක තමයි ෆස්ට් එක. ඉතින් තව එකක් මම දැක්ක මේ ළඟකෝ හරි ඕපන් කරගෙන යනවා. මොකද ඒකේ බිස්නස් හොඳයි මේ දවස්වල. මේ ඕන වෙලාවක වැළුත් කට්ටිය ෆුල්. ඉතින් මර්ගී අවශ්‍යතාවය කරගන්න බැරුණා. මොකද මම ආවේ වතුර බෝතලයකුයි සයිඩ් බෑග් එකකුයි ගන්න. වතුර බෝතල් තියෙනවා. නමුත් ඒක ලාභෙට අරගෙන හරියන්නේ නැහැ. මොකද මේ පොඩ්ඩක් හෙල්දි වෙන්න එපා. ඉතින් මට ඒක ගන්න හිතුන්නේ නැහැ. මොකද රියල් 10ට 15ට තියෙන හොඳ ලස්සනේව. නමුත් ඒක ඇඟට හොඳද දන්නේ නැහැ. ඒ නිසා මම ඒක ගත්තේ නැහැ. මේ ඒ නිසා මෙතන දැන් තියෙනවා මේ චායි එකක් බොන්න තැනක්. අපි පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා තේහෙකුත් බීලා ඇකොමඩේෂන් එක පැත්තට යමු වෙනවා කොහොමද? කැන්බරි එකට උනේ මේ රියල් 7යි. සාමාන්‍ය එළිය ගන්න ගියම රියල් 10ක් 12ක් වෙනවා. මේ පැත්ත එක්ක සීනියතු චාය එකක් ගත්තා. මේ චොක්ලට් එක දිය වෙලා. මොකද මේ තියෙන මේ රස්නෙත් එක්ක මේ හොඳට මේක දිය වෙලා. දැන් අර පැත්තෙන් ඊටත් බැහැගෙන එනවා. මේ අද දවසත් ඉතින් ඉවරයි. හොම්ම මගේ අද නිමවුඩු දවස. ආයි හෙට උදේට වැඩ මේ මේලාට මට හිතෙන දෙයක් තමයි මේ මිනිස්සුන්ට ලොකු ලොකු දේවල් අවශ්‍ය නැහැ සතුටු වෙන්න. පොඩි දෙයකින් හරි ජීවිතේ සතුටු වෙන්න පුළුවන්. ජීවිතේ විඳින්න පුළුවන්. මේ තමන්ගේ හිත තමයි ඒකට වැදගත් වෙන්නේ. අර පැත්තෙන් ඉරත් ලස්සනට බැහැගෙන යනවා. එක් දවසක අවසානයේ කටාරවල ඉතින් සමහරලාට මට හිතෙන දෙයක් තමයි ගෙදර කට්ටියන්ගෙන් ඈත් වෙලා මේ ගෙවන ජීවිතේ මොකටද කියන එක. මොකද සමහරලාට අපේ ජීවිතය ගැන අපි දන්නේ නැහැ මොනවා කොහොම වෙයිද කියන එක. ඉතින් අපිට අවසානට ඉතුරු වෙන්නේ අපි කරපු හොඳ විතරයි. ඒ වගේම අපි සතුටින් ගත කරපු කාලය විතරයි. ඉතින් සමහරට මේ අපේ ජීවිතේ සතුටින්ම ගත කරන කාලය වෙන්න තියෙනවා. ඉතින් සමහරු මට මැසේජස් දානවා වගේ රටවල බිත්ති 4කට කොටු වෙලා එළියට පහළට එන විදිහක්වත් නැතුව ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් සමහරු ඇති මේ මගේත් මේ විදිහට වීඩියෝස් බලන සමහරු මට මැසේජ් කරනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට එළියට පහළටවත් එන්න වෙන්නේ නැහැ. බිත්ති 8 වෙලා ඉතින් තමන්ගේ ඒ පිටරට ගෙවන ජීවිත කාලෙම ඒ විදිහට තමයි ඉතින් ගත වෙන්නේ. ඉතින් බලපුවාම අපි චුට්ටක් හරි නිදහසේ එළියට ඇවිල්ලා ඉන්නවා. නමුත් ඒ තමන්ගේ ගෙදර කට්ටියන්ගෙන් තමන්ගේ සමීපතයෙන් ඈත් වෙලා මේ ගෙවන ජීවිතේ ඉතර දෙයක් නෙමෙයි. නමුත් පිටරටක වැඩ කරන චරිතයක් කියන්නේ කතා දෙකක් නෑ. එයා
තමන්ගේ පවුලේ අය වෙනුවෙන් තමන්ගේ සමීපතයන් වෙනුවෙන් කැපකිරීම කරන කෙනෙක්. ඉතින් ඒ හැමෝගෙම හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අලුත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බ වෙන හැමෝටම ජය වේවා.